Hi guys, ඉතින් කොහමද මං හිතනවා කට්ටිය සතුටින් පරිස්සමෙන් හොඳින් ඉන්නවා ඇති කියලා. ඔන්න අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක ගැන කිව්වොත් අද මං ඔයාලත් එක්ක ෂෙයා කරගන්න vlog එක wedding vlog එකක්. අපේ නෑදෑ වෙන නැන්දගේ පුතා බඳිනවා. හරිද? ඒකින්දා මම හිතුවා අදත් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මේක මම පටන් ගත්ත වෙලාව 10:00 මාරයි වෙලාව. ඉතින් මෙහෙට 10:00 මාරටත් අවුව පාලා. හැබැයි ඒ කොච්චර අවුව පාලාද මාර සීතල තියෙන්නේ. අපි දැන් ඉන්නේ මම ඉන්නේ පස්සර. ඔයාලට මම වටේ පොඩ්ඩක් පෙන්නන්න. මාර ලස්සනයි ළමයි. ඔය දැක්කද? ඔයාලට ඔය පෙන්නුවේ යන්නේ ඉතින් තමයි. ඉතින් අද මුළු දවස පුරාවටම මම ඔයාලත් එක්ක තමයි වීඩියෝ එක ෂෙයා කරගන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ දෙන්නටත් කියන්නේ ඉතින් අයියාගේ නම නම් සුරංග අයියා. ඉතින් අක්කගේ නම නම් තාම හරියට දන්නේ නැහැ. හැබැයි අක්කගේ නම නම් මම දන්නේ මහේෂිකා කියලා. එයාලටත් මතකයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක ෂූට් කරේ. ඉතින් අපි බලමු එහෙනම් අද කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් ඔයාලට මම මේ දැන් පෙන්නන්නේ මෙහි තියෙන view එක මාරම ලස්සනයි. ඉතින් මේ හැබැයි කඳු පාලම් තමයි තියෙන්නේ. ඉතින් අපි ආවේ මෙහෙ ඊයේ. ඉතින් ඊයේ රෑ මෙන්න මේ බල්බ් දාලා තිබ්බේ. ඉතින් ඒ බල්බ් දාලා තියෙනකොට මාරම ලස්සනයි. ඉතින් ඔයාලට මම රෑටත් පුළුවන් වුණොත් වීඩියෝ ක්ලිප් ටිකක් අරගන්නම්. ඔයාලාම මට පහලට යන්න බෑ. මම පහලට ගිහිල්ලා වීඩියෝ කර හිටියා. බල්ලෝ දෙන්නෙක්ින්ද බල්ලෝ දෙන්න බිරුවා. ඒකින්ද මම බයයි දැන් මම බයෙන් ඉතින් යනවා මේ බලන්න. බල්ලෝ දෙන්න එළවන් આવුත් ඉතින් මම හරි බයයි. ඔන්න ওই විදිහට. අතන අර ඔය මම ආවේ අන්න එතන අරලිය ගහක් තියෙනවා. ඒක මාරම ලස්සනයි. ඉතින් මම දැන් මල් ටිකක් ගෙන ආවා. ඉතින් මල් වැටිලා තියෙනවා තමයි තියෙන්නේ. හැබැයි පරවලා ලස්සනයි. අපි යන් දැන් චුට්ටක් උඩට. ඔයාලට මට උඩ පෙන්නන්න බැරි වුණානේ. ඉතින් මේක තමයි ඒ පාටි එක තියෙන ගෙදර තියෙන මේන් ගේට් එක. ලස්සනයි නේද? අර උඩ තේ මේ පැත්තේ තියෙන්නේ තේ වතු. ඒ මාරු ලස්සනයි තේ වතු. මෙතනට ආවැචි උඩත් බල්ලෝ ඉතින් මට ඉතින් ආයේ එන්න වෙන්නේ නැහැ. මෙහි අර I think කන්දක් පේනවා. ඒ කන්ද මාරුම ලස්සනයි. ඒක එක තැනක නමයි නාය ගිහිල්ලා තියෙන්නේ. මම ඔයාලට ඒක බලමු පේනවද කියලා. අර සුදු පාටට වගේ තියෙන්නේ. අන්න එන්න එතන තමයි නාය ගිහිල්ලා තියෙන්නේ. එතන පොඩ්ඩක් අරගෙන දියැලක් වගේ තියනවා. හැබැයි ඒකත් මාර ලස්සනයි. ඔන්න උඩින් බයික් එකක් එනවා බලන්න. ඉතින් මම හිතාගෙන ඉන්නේ රෑටත් ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්න. මම මේ කල්පනා කරන්නේ දැන් මේ වීඩියෝ එකටම ඇඩ් කරනවද නැත්නම් වෙන වීඩියෝ එකක් කරනවද? ඒක ඉතින් මම ඉස්සරහට හිතලා බලලා කියන්නම්. ඔයාලට පේනවද අර අන්න තේවත්තක් දැක්කද? ඒක ලස්සනයි නේද? අනේ මට ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවනේ. මෙන්න මේක තමයි මට ඔයාලට පෙන්වන්න තියෙන්නේ. මම ගත්ත බෑන්ගල් එකක්. තමයි ලස්සනයි නේද ඒක? ඔයාලට මට ඒක පෙන්වන්න බැරි වුණා. ඉන්න මම ඒක ලස්සනට හදවගන්න.
මේ තියෙන්නේ මම ගත්ත බෑන්ගල් එක. මම මෙහෙටම දාගෙන නෙවෙයි ගත්තේ මේක. මේක මට ගෙදර තිබිලා හම්බුණා. මම ඔයාලට මල් జాතියක් කියන්නද? පෙන්වන්නද? කියන්න නෙවෙයි පෙන්වන්නද? ඇත්තටම මම මේ මලේ නම දන්නේ නැහැ. ඉතින් ඔයාලා දන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට කියන්න මේක තමයි එන්ට්‍රස් එක. ඉතින් මේක තමයි අපේ නැන්දලා ගෙදර ඇතුල් වෙන තැන. ඉතින් මම ඔයාලට ගේ ඇතුළ පෙන්නන්නම්. ඉතින් ඔයාලට පෙන්නන්න තව දෙයක් තියෙනවා. මේක තමයි සෙටි බැග් එක. එනේ ලයිට් දාලා තියෙන්නේ. ඉතින් මේ ඒ ලයිට් ගලවලා ගිහිල්ලා. ඉතින් මම දන්නේ නැහැ ඒවා දාන්න. يعني ස්විච් එකෙන් ඊයේ දැම්මේ. හැබැයි අද මේ ඉතින් ඔන්න කට්ටියෙන් ළඟ හින්දා අපේ අක්කේ අතු ගන්නවා. ඉතින් අපේ අක්කිට අද පොඩ්ඩක් දුකයි වගේ. මොකද අයියා ආවේ නෑනේ. ඒකින්ද පොඩ්ඩක් අද දුකින් තමයි ඉන්නේ. අයියාගේ ජොබ් එකත් එක්ක නිවාඩු ගන්න බෑ. ඒකින්ද තමයි ඉතින් එයාට එන්න බැරි වුනේ. ඉතින් දැන් තමයි ඒ දෙන්න ආවේ. ඉතින් ඔයාලා බලන්නකෝ ඉස්සරහට වීඩියෝ එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අපිත් අයියා යකිත් එක්ක ෆොටෝස් ගැහුවා. ඉතින් මම ඔයාලට කිව්වනේ උදේ කිව්වනේ ඔයාලට මම රෑ view එක පෙන්නන්නම් කියලා. ඉතින් මේ තමයි මෙහෙ රෑ view එක. රෑ කිව්වට රෑමත් නෙවෙයි. හවස 6 විතර තමයි මේ තියෙන view එක. ඉතින් මේ තමයි දෙවෙනි දවසේ. ඉතින් අපි ඊයේ වගේම අදත් ෆොටෝස් ගැහුවා. ඉතින් මෙහි ලන්ච් එක arrange කරලා තිබි මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා බලන්නකෝ ඉස්සරහට වීඩියෝ එකේ මොකද වෙන්නේ කියලා. වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවදිනේ. මගේ පුංචි කෝලම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙඩින් එකේ දවස් ටික ගෙවිලා ගියේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඉතින් ඔයාලගේ ලස්සන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතුවා අද vlog එක එන් කරන්න. එහෙනම් අද vlog එක එන් කරනවා. ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක මගේ FB page එකෙන් බලනවා නම් අනිවාර්යයෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක YouTube එකෙන් බලනවා නම් අනිවාර්යයෙන්ම FB page එක follow කරලා තියාගන්න. ඉතින් ඒ වගේම WhatsApp channel එකත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. bye. හරි ඉතින් මේ වීඩියෝ එක වෙඩින් vlog එකක් වුණාට ඔයාලගේ shout out ටික කියන්න බැරි වුණානේ. ඉතින් පළවෙනි කමෙන්ට් එක CK කුමාර අක්කේ ඔයාගේ WhatsApp channel එකේ නම මොකද්ද කියන්නකෝ. මගේ WhatsApp channel එකේ නම්බර් මගේ YouTube channel එකේ description එකේ පහලින් දාලා ඇති. ඉතින් ඔයා මගේ WhatsApp channel එක FB page එකයි follow කරන්න අමතක කරන්න එපා. දිස්නා ප්‍රියදර්ශනී අයියෝ අනේ මමත්
මමත් මාවත් කොච්චර කමෙන්ට් කරලා තියෙනවද? ඔයා මගේ කමෙන්ට් කියලා නෑනේ. ඔන්න අද මම ඔයාගේ කමෙන්ට් එකක් කිව්වා. ඉරෝෂන් හසිත ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. තව වීඩියෝ එකක් ඕනි මැනික. හරි මං ඉක්මනට වීඩියෝ එකක් දාන්නම්. අවිහිංසා මමත් ඔයාට කලින් බැන්නා. ඒ උනාට දැන් නම් වීඩියෝ නැතුවම බෑ. මම ඉන්නේ මමත් ඔයාගේ වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා පැටියෝ. මම ඉන්නේ 8 වසරේ උම්මා. thank you. ශිරෝමා ප්‍රියන්ති ෆර්නාන්ඩෝ කොහොමද නංගි ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා. සතුටින් පරිස්සමින් ඉන්න නංගි. bye හැමදාම ආදරේ. thank you. ඔය කමෙන්ට් පහ තමයි ඔයාලා මට කමෙන්ට් විදියට මම තෝරගත්තේ. ඉතින් මේ කමෙන්ට් වලට අමතරව ඔයාලා මට දාපු ඉතුරු කමෙන්ට් වලට thank you. එහෙනම් ඉතින් මම ආදරේ ගිහිල්ලා යන්නම්. ඉතින් මම තාත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම ඔයා මේ වීඩියෝ එක FB page එකෙන් බලනවා නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක FB page එකෙන් බලනවා නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම WhatsApp channel එකක් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. bye.